ඉතිහාසය 10 ශ්‍රේණිය පාඩම් අංක 2 ශ්‍රී ලංකාව ජනාවාස වීම. මේ පාඩමේදී ඔබ සමග සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාව මිනිස් ජනාවාසයක් වුණේ කොහොමද සහ විවිධ යුගවල අපේ රටේ ජනාවාස ව්‍යාප්ත වූ ආකාරය, ඒ යුගයේ ජීවත් වූ මිනිසුන් පිළිබඳව, ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳව, වාසස්ථාන පිළිබඳව, ආහාර පාන පිළිබඳව, ඔවුන් භාවිතා කරන ලද මෙවලම් ආදිය පිළිබඳව. ඉතින් මෙහිදී අපිට පැහැදිලි වෙන වැදගත්ම කාරණාව තමයි ලංකාවට මුලින්ම නූතන මානවයා සංක්‍රමණය වෙන්නේ අදින් අවුරුදු 1,25,000කට පමණ පෙර කාලයේදී බව. විශේෂයෙන්ම ඉන්දියානු සාගරය හරහා ලංකාවට ආපු මේ මුල් මානවයා, එහෙම නැත්නම් හෝමෝ සාපියන්ස් වරු ලංකාවේ විවිධ ප්‍රදේශවල තමන්ගේ ජනාවාස පිහිටවා ගත්තා. විශේෂයෙන්ම මේ පළාත්වල තියෙන පරිසර තත්වයන්ට අනුකූලව තමයි ඔවුන් තමන්ගේ ජීවන රටාව සකස් කරගෙන තියෙන්නේ. එක් එක් ප්‍රදේශවලට අනුව ඔවුන්ට ආවේනික වූ සංස්කෘතික රටාවක්ද ඒන් අනතුරුව ගොඩනැගිලා තියෙනවා. ඒ සම්බන්ධව තමයි මේ දෙවනි පාඩමේදී විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. දැන් මේ පාඩම තුල අපි කතා කරන්නට ඕන වැදගත්ම කාරණාවක් තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස කොහොමද ව්‍යාප්ත වුණේ කියන කාරණාව. දැන් මේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ ඓතිහාසික සාහිත්‍ය ග්‍රන්ථවල විස්තර කරන යුගයට පෙර යුගය. ඒ කියන්නේ වංශ කතාවල, ඒ වගේම සාහිත්‍ය ග්‍රන්ථවල විස්තර කරන යුගයට පෙර යුගය තමයි ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ. මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සංස්කෘතික අවධි දෙකකට අයිති වෙනවා. එකෙන් පළවෙනි එක තමයි අපි කියන්නේ ගල් යුගය කියලා. මේක තාමත්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාව තුල තිබුණා. ඊට පස්සේ ඒකේ දෙවනි අවධිය අපි හඳුන්වනවා පූර්ව ඓතිහාසික යුගය කියලා. මේක විශේෂයෙන්ම සාකාහාර, විශේෂයෙන් කෘෂි කර්මාන්තයට නැඹුරු වීම, වගා කරලා ආහාර නිෂ්පාදනය කරලා පරිභෝජනය කරන එක වගේම ලෝහ භාවිතා කරන එකත්, ඒ වගේම ස්ථීර නිවාස, ඒ කියන්නේ ගෙවල් හදාගෙන මේ වගේ පදිංචි වෙලා ඉන්න කාලවකවානුව. ඒතර මේ දෙවනි අදියර තමයි අපි පූර්ව ඓතිහාසික යුගය කියලා හඳුන්වන්නේ. එහෙමනම් අපිට මේ පාඩමේදී ප්‍රාග් ඓතිහාසික යුගය සහ පූර්ව ඓතිහාසික යුගය කියන යුග දෙක පිළිබඳවම කතා කරන්නට තියෙනවා. අපි ඊළඟ කොටසේදී ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාව ඉතාමත්ම සරලව පැහැදිලි කරනවා. අපි සාමාන්‍ය වශයෙන් තේරුම් ගත්තොත් එහෙම ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා, ඒ කියන්නේ මුල් හෝමෝ සේපියන්ස් මානවයා බොහොම සරල ජීවන රටාවක් තමයි පවත්වාගෙන ගියේ. ඒගොල්ලොන්ට ස්ථීර නිවාස වාසස්ථාන තිබුණේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දඩයම මගින් තමයි ආහාර ලබා ගත්තේ. ඉතින් මෙන්න මේ ජනතාව පිළිබඳව, නැත්නම් මේ ප්‍රාග් මානවයා පිළිබඳව කතා කරනකොට මේ මුල් ජනාවාස ව්‍යාප්ත වෙලා තිබුණු ප්‍රදේශ අපිට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම ලංකාවේ විවිධ දේශගුණික කලාපවලට අනුවර්තනය වෙමින් ලංකාවේ පුළුල් භූගෝලීය ප්‍රදේශයක මේ ජනාවාස ව්‍යාප්ත වෙලා තිබුණා. එතකොට ඔවුන් දඩයමෙන් තමයි ජීවත් වෙන්නේ, සංචාරක ජීවිතයක් ගත කරන්නේ. ලංකාවේ ගල් යුගයට අයිති සාක්ෂි හමු වෙන ස්ථාන කීපයක් තියෙනවා. වඩාත්ම වැදගත් ස්ථානය තමයි රත්නපුරය සහ ඒ අවට ප්‍රදේශවල පිහිටි මැණික් පතල්. දැන් මේ මැණික් පතල් කැණීම් කරනකොට රත්නපුරය, බලංගොඩ වැනි ප්‍රදේශවල පොළොව මතු පිට සිට අඩි 90ක් පමණ ගැඹුරින් පොළවේ හම්බ වෙනව බොරළු මිශ්‍ර පස් තට්ටුවක්. මේක ඉල්ලම් කියලා තමයි හඳුන්වන්නේ.
බොරළු මිශ්‍ර පස් තට්ටුවක්. ටිකක් වැලි වගේ ස්වභාවයක් තියෙනවා. බොරළු ගල් කැට තියෙනවා. මේක මතු පිට පොළවේ ඉඳලා අඩි 90ක් පමණ යටින් හමු වෙනවා. එතකොට මේ බොරළු තට්ටුව මත ප්‍රාග්ඓතිහාසික යුගයේ ජනතාව භාවිතා කරපු ඇතැම් ගල් මෙවලම්, අපි මේවට සූත්‍ර ශිලා මෙවලම් කියලා කියනවා. මේ ගල් මෙවලම් කීපයක් වගේම දැනට වඳ වී ගිය ඇතැම් සතුන්ගේ ඇටකටු ආදිය හම්බ වෙලා තියෙනවා. දැන් මේ බොරළු තට්ටුව නිර්මාණය වෙන්නේ මේ කාලයේ තියෙන භූ අවධිය හඳුන්වනවා ප්ලයිස්ටොසීන භූ අවධිය කියලා. මේ ප්ලයිස්ටොසීන භූ අවධියේ තිබුණු අධික වර්ෂාව සහිත දේශගුණය නිසා කඳුකර ප්‍රදේශවල තිබුණු පස් සෝදගෙන ඇවිල්ලා අර පොළව මතු පිට තිබුණු බොරළු තට්ටුව යට වෙලා තමයි දැන් මේක අඩි 90ක් පමණ යටින් අපිට සොයා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. ඊට අමතරව ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයේ මෙවැනිම බොරළු තට්ටුවක් හම්බ වෙනවා. මේක හඳුන්වන්නේ ඉරණමඩු සැකැස්ම කියලා. විශේෂයෙන්ම ඔය උතුරු පළාතේ කිලිනොච්චය වැනි ප්‍රදේශ ආශ්‍රිතව මුලතිව් කිලිනොච්චය ආශ්‍රිත ප්‍රදේශ වල මුහුදු වෙරළට කිට්ටු ප්‍රදේශයේ තමයි මේ ඉරණමඩු සැකැස්ම තියෙන්නේ. එතකොට මේ ප්ලයිස්ටොසීන යුගයේ පැවති කෙටි උණුසුම් කාලවකවානුවේ තමයි මේ ඉරණමඩු සැකැස්ම සකස් වෙලා තියෙන්නේ. මේ ඉරණමඩු සැකැස්මේ බොරළු තට්ටුව තුලින්ද අපේ රටේ ගල් යුගයට අයිති මෙවලම් හමු වෙලා තියෙනවා. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන කාරණාව තමයි මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ ජනතාව නැත්නම් මානවයා විවිධ දේශගුණික කලාපවල ජීවත් වුණා කියන කාරණාව. විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් ඔවුන් ජීවත් වෙලා තියෙනවා අර්ධ ශුෂ්ක කලාපය, එවැගේම පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි වියලි කලාපය, තෙත් කලාපය, කඳුකර වියලි අතරමැදි කලාපය සහ ශුෂ්ක කලාපය කියන මේ දේශගුණික කලාපවල ජීවත් වෙලා තියෙනවා. එක මට්ටමට වෙනස්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ශුෂ්ක කලාපය සහ අර්ධ ශුෂ්ක කලාපයේ ජීවත් වුණා වගේම මේ ඔවුන් තෙත් කලාපයේ ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම පහත රට ප්‍රදේශවල වගේම කඳුකර කලාපවල ජීවත් වෙලා තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් අපි කතා කරන ඉරණමඩු, යාපනයේ, එතකොට එලිෆන්ට් පාස් වැනි ප්‍රදේශ වගේම මේ ලංකාවේ කඳුකර ආශ්‍රිත ප්‍රදේශවලත් මේ ජනතාව ජීවත් වූ බවට සාධක හමු වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ විවිධ දේශගුණික කලාපවල ප්‍රාග්මානවයා ජීවත් වූ බව අපිට හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ කලාප තීරණය කිරීමේදී සැලකිල්ලට ගන්නේ වාර්ෂික වර්ෂාපතනයේ වෙනස්කම. කියන වර්ෂාපතනයට අනුව තමයි දේශගුණික කලාප තීරණය කරන්නේ. එතකොට මේ වර්ෂාපතනය වෙනස් වීම ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ ඒ වගේම සතුන්ගේ මේ ආහාර රටාවටත් ඍජුවම බලපානවා. එතකොට එක් එක් ප්‍රදේශවල විවිධ සතුන් ඇති වෙනවා. ඒ වගේම සාක නිර්මාණය වෙනවා ඒ දේශගුණික තත්වයට අනුව. එතකොට මේ ඒ ප්‍රදේශවල ජීවත් වුණු ප්‍රාග්මානවයා තම තමන්ගේ ප්‍රදේශවලට ගැළපෙන ආකාරයට ආහාර රටාව සකස් කරගත්තා. මේකට හොඳම උදාහරණයක් තමයි විශේෂයෙන්ම ওই පහත රට තෙත් කලාපයේ ජීවත් වෙච්ච ගල් යුගයේ ජනතාව තමන්ගේ ආහාරයේ විදියට බොහෝ විට අරන් තියෙන මේ ගොඩබිමේ වාසය කරන බෙල්ලන්. ගොඩබිමේ ඉන්න බෙල්ලෝ. ඔයාලා මේ බෙල්ලෝ දන්නවා සාමාන්‍යයෙන්. තාමත් ඒ කාලේ හිටියේ බෙල්ලන්ගේ නූතන යුගයේ නියෝජනය කරන බෙල්ලෝ තාමත් දැක ගන්නට පුළුවන්. හැබැයි ඒ තෙත් කලාපේනේ මේ ගොඩබිම් බෙල්ලන් ආහාරයට ගත්තේ. හැබැයි වියලි කලාපයේ ගොඩක් වෙලාවට බෙල්ලෝ දකින්නට අමාරුයි. මේක වර්ෂාපතනයත් එක්කනේ මේ සත්තු ගොඩක් ව්‍යාප්ත වෙන්නේ. වියලි කලාපයේදී ගොඩක් වෙලාවට මේ මුවා, තලගොයා වැනි සතුන් ආහාරයට අරගෙන ජීවත් වූ බවක් අපිට පේන්නට තියෙනවා. ඊට පස්සේ අපි ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රාග්ඓතිහාසික යුගයේ සාධක සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි
මේ මානව ජනාවාස ව්‍යාප්ත වුණු කාලවකවානුව පිළිබඳවත් අපි කරුණු දැනගන්නට ඕන. දැන් ලංකාවේ දකුණු පළාතට අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජ වෙල කියන ප්‍රදේශයේ දක්නට ලැබෙනවා ඔය අපි කලින් කතා කරන ඉරණමඩු සැකැස්මට අයිති බොරළු තට්ටුවක්. එතකොට දැන් ඉරණමඩු කියන නමින් හඳුන්වන්නේ නම් උතුරු පළාතට අයිති මුලතිව් කිලිනොච්චි වැනි ප්‍රදේශනේ. හැබැයි ඒ ඉරණමඩු සැකැස්ම කියලා කියන්නේ පොදුවේ ගත්තාම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වෙලා තියෙන සියලුම බොරළු ස්තර, ඒ කියන්නේ ප්‍රාග්ඓතිහාසික යුගයේ සාධක හමු වෙන සියලුම ස්තර හඳුන්වන්නේ ඉරණමඩු සැකැස්ම කියලා. එතකොට ඔය හම්බන්තොට දිස්ත්‍රික්කයට අයිති පතිරාජවෙල කියන ප්‍රදේශයෙන් හම්බ වෙනවා ගල් යුගයේ සාක්ෂි. මේ බොරළු තට්ටුව පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ මගින් සනාථ කරලා තියෙනවා මේන් වසර 1,25,000කට වඩා පරණයි කියලා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේම බුන්දල ආසන්නයේ තියෙන වැල්ලේ ගංගොඩ කියන ප්‍රදේශයේ පොළොව මතු පිට ඉඳලා අඩි 24ක් යටින් ගල් මෙවලම් සහිත බොරළු තට්ටුවක් හම්බ වෙනවා. මේක වසර 80000කට පමණ පෙර කාලවකවානුවට අයිති කියලා කියනවා. දැන් එහෙනම් අපිට මේකෙන් පේනවා ආසන්න වශයෙන් අදින් වසර 1,25,000 සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා. සාමාන්‍යයෙන් අපි ලංකාවේ ආර්ය ජනාවාස ව්‍යාප්ත වෙන්නේ ක්‍රිස්තු පුර 6 වෙනි සියවසේනේ. ඒතර ඊටත් අවුරුදු 1200කට පමණ පෙර කාලය දක්වා තිබුණු අවධිය තමයි ගල් යුගය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයින් වසර 1,25,000ක සිට ක්‍රිස්තු පූර්ව 1800 දක්වා කාලය අපි හඳුන්වනවා ගල් යුගය කියලා. එතකොට මේක බොහොම දීර්ඝ කාලයක්, අවුරුදු 1,25,000ක් ඉඳලා ක්‍රිස්තු පූර්ව 1800 දක්වා කාලය. ඒතර බොහොම දීර්ඝ කාලයක්. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ සම්බන්ධව සාධක හමු වෙනවා. විශේෂයෙන් පාහියංගල අපි දන්නවා. පාහියංගල කියලා කියන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයිති බුලත් සිංහල කියන ප්‍රදේශයේ තියෙන බොහොම සුවිශාල ගල් ලෙනක්. මේ පාහියංගල ගල් ලෙනේ ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වූ බවට සාධක හමු වෙනවා. පාහියංගල ගල් ලෙනේ හමු වෙන සාධක අවුරුදු 38000ක් පමණ පැරණි. ඒ වගේම තමයි ඔය රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට කියන ප්‍රදේශයේ මේක අර මේ පාහියංගලට වඩා ටිකක් රට මැදට වෙන්නට තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට මේක තෙත් කලාපයට අයිති වෙන්නේ. බටදොඹ ලෙන කියන ලෙන තියෙනවා. මේක අවුරුදු 28000ක් පමණ පැරණි. ওই කුරුවිට බටදොඹ ලෙනෙත් ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව බොහෝ සාධක හම්බ වෙනවා. ඒ වගේම තව චුට්ටක් උඩට ගියාම කිතුල්ගල බෙල්ලි ලෙන මේක තියෙන්නේ ඔය අවිස්සාවෙල්ල හැටන් මාර්ගයේ කිතුල්ගල කියන ප්‍රදේශය කැලණි ගංගා මිටියාවතේ බෙලිලෙන ලෙස හඳුන්වන ගල් ලෙනක් තියෙනවා. මේ බෙලිලෙනේ විශේෂයෙන්ම මේ කාලේ ජීවත් වෙච්ච මානවයාගේ ආහාර පාන රටාව වැනි දේවල් පිළිබඳව තොරතුරු හම්බ වෙනවා. ඊට පස්සේ ටිකක් අපි පල්ලෙහාට ගියාම බෙල්ලම්බෙදි පැලැස්ස, අත්තන අලුලෙන, මානියංගම වැනි ප්‍රදේශ හම්බ වෙනවා. දැන් මේ අපි කතා කරන්නේ විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ආශ්‍රිත ප්‍රදේශවල. මේ ප්‍රදේශවල අවුරුදු 12000 ඒ වගේම 10350 වැනි කාලවකවානුවට අයිති සාධක හම්බ වෙනවා. එතනින් ටිකක් වියලි කලාපයට ගියාම ඔය රජරටට ආසන්නයේ සීගිරිය ප්‍රදේශයේ මේක වියලි කලාපයට අයිති වෙන්නේ පොතාන සහ අලිගල කියන ප්‍රදේශවල හම්බ වෙනවා. සීගිරියේ පොතාන අවුරුදු 5800කට පෙර ප්‍රාග්මානවයාගේ තොරතුරු හම්බ වෙනවා. වගේම සීගිරියේ අලිගල මේක ආසන්න ප්‍රදේශවල තියෙන්නේ වසර 5500කට පෙර සාධක හම්බ වෙනවා. ඊට පස්සේ උඩමලල සහ මාතොට මේක ලංකාවේ දෙපැත්තක තියෙන උඩමලල තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ওই වලවේකඟ ආශ්‍රිත ප්‍රදේශවල. මේ ගල්ලෙන් නෙවෙයි මේ ප්‍රදේශවල තියෙන්නේ, පොළොව මතු පිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ පොළොව තුල ගල්ලෙන් ඇතුලේ නෙවෙයි සාධක හම්බ වෙනවා වසර 5330කට පමණ පෙර උඩමලල ප්‍රදේශයේ. ඊට පස්සේ මාතොට මේක අර ඊට වඩා ටිකක් රටේ අනිත් පැත්තට වෙන්නට උතුරු ප්‍රදේශයට ආසන්නයේ තමයි මාතොට තියෙන්නේ. මේ ප්‍රදේශවලත් හම්බ වෙනවා අවුරුදු 3800ක් පමණ පැරණි සාධක හම්බ වෙනවා. ඒතර අපිට මේකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි ලංකාවේ විවිධ භූගෝලීය ප්‍රදේශවල දේශගුණික කලාපවල ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වුණා කියන කාරණාව.